අපේ මේ වීඩියෝ channel එකේ 73 වෙනි පාඩම තමයි දැන් පටන් ගන්න යන්නේ. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ Sapphire heated inclusions වල දෙවෙනි කොටස. heated Sapphire inclusions ගැන තමයි අපි ඉගෙන ගන්නේ. දැන් මේ පළවෙනිම inclusion පෙන්නන මේ පින්තූරේ මම කියලා ඇති හැම පින්තූරයක්ම ස්ක්‍රීන්ෂොට් එක අරන් කලර් print out එකක් අරන් ෆයිල් කරලා තියාගන්න කියලා මම ඉදිරියේදී ඊළඟට මේ heated inclusions ඉවර වුණාම ගන්න යනවා පාඩම Sapphire natural inclusions උයි heated inclusion උයි beryllium ගහපු inclusion උයි තුනම අරගෙන කම්පෙයාර් කරලා උගන්වන්න හදන්න. එතකොට හොඳට මතක හිටියේ ඔක්කොම. මේවා ඔළුවේ තියාගන්න. මේකට ආවහම මේ පින්තූරේ අරන් තියෙන්නේ heated ගලක diffuse light field එකයි මෙතන මේ තියෙන්නේ diffuse light field එකයි crossed polars හරස් ද්‍රව කියන light field එකයි කියන lighting conditions දෙකම යටතේ ඒ lighting conditions දෙක පාවිච්චි කළා මේ ගලේ තියෙන අභ්‍යන්තර තත්වය බලලා තිනවා. මෙතන පෙන්නනවා field of view කියලා. FOV කියන්නේ field of view 4 mm. ඒ කියන්නේ ගලේ මිලිමීටර 4ක් දිග මිලිමීටර 4ක් පළල පුංචි වර්ගඵලය 16ක් වෙච්ච වර්ග මිලිමීටර් බොහොම පුංචි කොටසක් තමයි මේ විශාල කරලා තියෙන්නේ. එතකොට පේන ආකාරය මේ තියෙන්නේ මේකේ ඔයගලන්ට පේනවා හොඳට නිරීක්ෂණය කරන්න යම් ස්පටික වර්ගයක් පේනවා. මේ බලන්න මේ ස්පටික වලට මොන හරි විකෘතියකුත් වෙලා තිනවා කියලා දැනෙනවා. මේ හැදිලා තියෙන ස්පටික මේකට කළා තියෙන ප්‍රතිකාරය නිසා විකෘති වෙලා බලමු මොකද්ද කළා තියෙන්නේ කියලා. high temperature සහ pressure. high temperature එකයි pressure එකයි දෙකම දාලයි මේ ප්‍රතිකාර කළා තියෙන්නේ. එතකොට high temperature and pressure දෙකම දාලා කරපු ප්‍රතිකාරයේදී මේක අපිට පේනවා මේ අවතාර වගේ ghost වගේ අවතාර වගේ විකණ්ඩනයක් හරස් ද්‍රව වලයි මේක බලලා තින්නේ. මයික්‍රෝ රාමන් කියන ටෙස්ට් එකේදී මේ ඉන්ක්ලූෂන්ස් වල තියෙන ඒවා අඳුනගෙන තිනවා කොරන්ඩම් කියලා. එහෙනම් මේ ගල ඇතුලේ කොරන්ඩම් ගලේ හීට් එකයි අධික හීට් එකයි අධික ප්‍රෙෂර් එකයි නිසා කොරන්ඩම් ස්පටිකීකරණයක් වෙලා ස්පටික හැදිලා ඇතුලේ. මේ තින්නේ ස්පටික කුඩා කෘත්‍රිම කොරන්ඩම් ස්පටික.